හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරනවා කොහොමද Binance එකෙන් P2P හරහා හරියටම USDT buy කරන්න කියලා. right අපි එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ Binance app එක open කරගන්න ඕනේ. එතකොට මම ඔයාලට පොඩි කාරණාවක් කියන්නම් USDT buy කරන්න කලින්. right එතකොට අපි කලින් වීඩියෝ එකේදී Binance account එකට අපේ බැංකු විස්තර ටික add කරගත්තා. right එතකොට ඔයා ඒ add කරගත්ත බැංකු විස්තර වලට අදාළව right ඔයා අදාළ බැංකුවට ගිහිල්ලා මුලින්ම මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම online transfer app එක හරිද ඔයාගේ ෆෝන් එකට ක්‍රියේට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. right අපි එහෙනම් යමු ඉස්සරහට. එතකොට ඔයා මුලින්ම ඔයාගේ Binance account එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ screen එක තමයි එන්නේ. ඔයාලට home එක, market එක, trade එක, future asset එක මේ විදිහට බලා ගන්න පුළුවන් යටින්. හරිද? ඔයා ඔයාගේ asset එකට යන්න ඕනේ. asset එකට ගියට පස්සේ overview එක, spot එක, future එක, funding කියලා වලට wallet ටික බලා ගන්න පුළුවන්. ඔයා මේකේ ඉන්න වගේ funding wallet එකට යන්න ඕනේ. funding wallet එකට ගියට පස්සේ ඔයාලට බලාගත්ත හැකි P2P කියලා තියෙනවා. right මෙන්න මේ P2P කියන option එකට තමයි අපි යන්න ඕනේ. right එතකොට P2P කියන option එක අපි open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ screen එකක් බලා ගන්න පුළුවන්. right එතකොට ඔයාලා මුලින්ම ඔයාලගේ payment currency එක මෙතන select කරගන්න ඕනේ LKR කියලා. මෙතන search bar එකේ LKR කියලා select කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒක enter දුන්නාට පස්සේ ඔයාලට මෙතන LKR කියලා වැටෙනවා. හරිද? එතකොට ඔයා USDT buy නේ කරන්නේ දැන්. right එතකොට ඔයා මෙන්න මෙතන P2P කියන option එකේ buy කියන point එකේ තමයි ඉන්න ඕනේ. ඔයාලට උතර USDT amount payment කියලා බලාගත්ත හැකි icon තුනක් මෙතන තියෙනවා. right එතකොට මෙතන USDT කියලා තමයි ඔයාගේ තියෙන්න ඕනේ select coin එක. right එතකොට මෙතන amount එක. ඔයා කොච්චර ගානකද USDT buy කරන්නේ? රුපියල් 500කද? රුපියල් 1000කද? right ඔයාට amount එක මෙතන type කරගන්න පුළුවන්. right ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන ඉන්නවා USDT sell කරන sellers මෙතන කිහිප දෙනෙක් ඉන්න පල්ලෙහාට යන්න. right එතකොට දැන් ලංකාවේ ඩොලර් රේට් එක කීයද යන්නේ? ලංකාවේ දැන් ඩොලර් රේට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රුපියල් 298කට වගේ. එතකොට ලංකාවේ 298 යන ඩොලර් එකට අපිට මේ Binance එකෙන් P2P හරහා 298 ගානේ USDT ගන්න බෑ. Binance එකෙන් right මේ ක්‍රිප්ටෝ මාකට් මේ Binance එකේ USDT sell කරන්නේ ඒ USDT වලට වෙනම Binance එකේ වටිනාකමක් තියෙනවා. ඔයාලට බලාගත්ත හැකි ඔයා right Binance එකෙන් මෙතන ඔයාලට බලාගත්ත හැකි උඩමින් එකේ නා limit එක. මේ දැන් රුපියල් 314 ගාන තමයි USDT sell කරන්නේ. හරිද? ඔයා පල්ලෙහාට යන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? USDT එකක් sell කරන ගාන මොකද්ද වෙන්නේ? පොඩ ශත ගණන් වලින් වැඩි වෙලා තියෙනවා. හරිද? ඇයි ඒ වැඩි වෙන්නේ? ඒ වැඩි වෙන්නේ අපි ගන්න ගාන අඩු වෙන්න මොකද්ද වෙන්නේ? අපි ගන්න ගාන අඩු වෙන්න Binance එකෙන් අපිට මේ sellers sell කරන USD ප්‍රමාණයක වටිනාකම මොකද්ද වෙන්නේ? ශත ගණන් පොඩ වැඩි වෙනවා. right එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. right දැන් මෙතන ඉන්නවා එක්කෙනෙක් EXP කියලා. හරිද? එතකොට මෙයා දෙන්න අපිට රුපියල් 304යි 135 ගාන එක USD එකක්. right එතකොට මෙයාගේ limit එක මෙයා දෙන limit එක කොච්චරද? රුපියල් 70000 ඉඳලා 150000 වෙනකම් මෙයා USDT අපිට sell කරනවා. එතකොට ඔයා රුපියල් 70000 සහ 150000 කියන අතර ප්‍රමාණයකේ amount එක USDT ගන්නවා නම් ඔන්න ඔයාලට මෙයාගෙන් USDT ගන්න පුළුවන්. එතකොට අපි USDT ගන්න කලින් USDT buy කරන්න කලින් මේ ඉන්න sellers ලගේ බලන්න ඕනේ එක කාරණාවක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ මොකද්ද? මෙයා කොච්චර මේ ගන්ධන ප්‍රමාණයක් කරලා තියෙනවද? ඒ ගන්ධන වලට අදාළව මෙයාට රීමාර්ක් එකක් දෙනවා Binance එකෙන්. හරිද? ඔයාලා බලාගත්ත හැකි දැන් මෙයා ට්‍රේඩ් කරලා තියෙනවා right කොච්චරද 1246ක්. එතකොට මෙයාට රීමාර්ක් එක විදිහට 99.03ක් තියෙනවා. ඒ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් right මෙයාලා කොච්චර ට්‍රේඩ්ස් ප්‍රමාණයක් කරලා තියෙනවද? හරිද? ඒකත් එක්ක මෙයාට හම්බෙච්ච රීමාර්ක් එක බලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඔය අනිවාර්යයෙන්ම මෙතනදී මොකද්ද බලන්න ඕනේ? අවම 98කට වැඩි percentage එකක් තියෙන ඒ රීමාර්ක් එකක් තියෙන කෙනෙක්ගෙන් තමයි USDT buy කරන්න ඕනේ. එතකොට ඔයාලට ඉක්මනට ඔයා ගන්නෙනු කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු කොහොමද USDT buy කරගන්නේ කියලා. right එතකොට ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා ගන්න amount එක. ඒ කියන්නේ ඔයා කොච්චර ගානක USDT buy කරනවද
ඒ ගන්න මුදල් ප්‍රමාණය මම මෙතන amount එකේ type කරගන්න ඕනේ. ඒතර මම මෙතන රුපියල් 5000යි කියලා type කරන් තියනවා confirm දෙනවා. හරිද? confirm දුන්නාට පස්සේ ඔයාට රුපියල් 5000 කියන amount එකට අදාළව USDT sell කරන sellers set එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම පල්ලෙහාට. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ ඔයා මෙතනින් කෙනෙක්ව right select කරගෙන මොකද්ද කරන්න ඕනේ? buy දෙන්න ඕනේ. හරි. ඔයා ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම රීමාක් එක පොඩ්ඩක් බලන්න. දැන් මම මෙතන ඉන්නවා. එයා ක්‍රිප්ටෝ කොයින් කියලා එක්කෙනෙක්. හරිද? එතකොට එයා ට්‍රේඩ් 8384ක් කරලා තියෙනවා. හරිද? එයා ගන්නෙනු 8384ක් කරලා තියෙනවා. එතකොට ඔයාට බලාගත්ත හැකි මෙයාගේ රීමාක් එක ගත්තොත් එහෙම 100%ක්ම රීමාක් එකක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මම මොකද්ද කරන්නේ? buy දෙනවා. right. buy දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන යට තියෙනවා කොළ පාටින් place order කියලා. හරිද? ඒ වගේම ඔයාලට බලාගත්ත හැකි මෙතන උපදෙස් පත්‍රිකාවක් තියෙනවා. payment receipt required කියලා උපදෙස් පත්‍රිකාවක් තියෙනවා. මොකද්ද කියන්නේ මේකේ? මේ කියන්නේ අපි මෙයාට සල්ලි transfer කරනවානේ. අපි දැන් මෙයාට USDT buy කරන්න මෙයාට සල්ලි දාන්න ඕනේ. right. එතකොට අනිවාර්යයෙන්ම මොකද්ද කරන්නේ? මෙයාගේ තියෙනවා මෙතන උපදෙස් පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම chat එකට මොකද්ද දාන්න කියලා තියෙන්නේ. ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක, මොබයිල් නම්බර් එක අනිවාර්යයෙන්ම chat එකට දාන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම payment slip එක. හරිද? අපි මෙයාට payment එක කරද්දී payment receipt එකේ අපි type කරන remark කියලා දෙයක් එනවනේ. අන්න remark කියන තැනට ඔයා Binance, crypto, USDT, dollars කියන ඒ වගේ වචන පාවිච්චි කරන්න එපා කියලා තමයි මෙයා කියන්නේ. අනිවාර්යයෙන්ම P2P එකේදී USDT buy කරද්දී කවදාවත් ඔයාගේ online transfer app එකේ remark කියලා point එකක් දෙනවා. අන්න remark කියන තැනට මේ වගේ වචන කවදාවත් දෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ Binance account එක verified කරගත්තු නමේ කොටස් දෙකක් ඒ remark කියන එකට දාන්න. හරිද? දැන් මම ඉතින් play store දෙනවා. right. play store දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මොකද්ද? buy USDT කියලා තියෙනවා. ඒතර fit amount එක අපි කොච්චර amount එකක්ද? ඒ කියන්නේ අපි USDT ගන්න මුදල් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ price එක. මෙයා අපි රුපියල් 306යි 150 ගන්න තමයි USDT එකක් දෙන්නේ. එතකොට receiving quality වලට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා රුපියල් 5000ක අපිට ගත්ත හැකි ඩොලර් 16යි 126ක්. ඊට පස්සේ වට බලා ගන්න පුළුවන් මොකද්ද? මෙතන යට තියෙන view payment details කියලා. මම මේ ටච් කරනවා. අන්න ඊට පස්සේ වට බලා ගන්න පුළුවන් මොකද්ද? මෙයාගේ බැංකු විස්තර ටික මෙතන තියෙනවා. right. මෙයාගේ bank name එක තියෙනවා. ඊට පස්සේ bank account number එක තියෙනවා. ඊට පස්සේ bank එකේ name එක තියෙනවා. account එක opening කරපු branch එක තියෙනවා. ඔයා මෙන්න මේ විස්තර ටික අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම මම ඔයාලට තව වැදගත් දෙයක් කියන්නම්. ඔයාලට බලාගත්ත හැකි pay the seller කියලා order will be cancelled in time එක මෙතන calculate වෙනවා. right. එතකොට අපිට මේ Binance එකේ P2P option එක හරහා USDT buy කරද්දී විනාඩි 15ක කාලයක් ලැබෙනවා. ඔයා මේ විනාඩි 15ක කාලය ඇතුළත මෙයාට සල්ලි transfer කරලා අනිවාර්යයෙන්ම මෙයාට slip එක දාන්නත් ඕනේ. right. එතකොට ඔයාලට බලාගත්ත හැකි උඩ chat එක තියෙනවනේ. මෙන්න මේ chat එකට යනවා. මේ chat එකට පස්සේ අනිවාර්යයෙන්ම මෙයා අපිට ඔන්න message එකක් දාලා තියෙනවා hi කියලා. right. එතකොට මෙයා hi කියලා දාන්න අපිට අයියේ. අනිවාර්යයෙන්ම දැන් මෙයා online තමයි ඉන්නෙත් ඔන්න. right. එතකොට මාත් දැන් මෙයාට ඔන්න hi කියලා message එකක් දානවා. right. ඊට පස්සේ මෙයා අපිට දානවා payment එක කරන්න කියලා. හරිද? මෙයා අපිට payment එක කරන්න කියලා තමයි ඔය hi කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ? මෙයාගෙන් අපිට reply එක ඇවිල්ලා තියෙනවානේ. ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා මෙන්න මේ බැංකු විස්තර ටිකට අදාළව මොකද්ද කරන්න ඕනේ? ඔයා මේ ටික කොහේ හරි පොතක ලියාගෙන හරි නැත්නම් මෙතනින් ඔයා මේක ටච් කරන් හිටියට පස්සේ මේක කොපි වෙනවා. හරිද? ඔයා මේක කොපි කරන් හරි ඔයා වගේ මොබයිල් ෆෝන් එකේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් ඇප් එකට යන්න ඕනේ. ඇප් එකට ගියාට පස්සේ ඔයා මේ විස්තර ටික එතන ටයිප් කරලා මොකද්ද කරන්න ඕනේ? මෙයාට පේමන්ට් එක කරන්න ඕනේ. කරලා ඒ පේමන්ට් එකේ ස්ලිප් එක රිසිට් එක අනිවාර්යයෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕනේ. right. එහෙනම් මම මෙයාට දැන් සල්ලි දාන්නම්. right. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මෙයාට payment එක කරලා slip එක දාලා තියෙනවා. right. එතකොට ඔයාලට යට තියෙනව නේද text box එක. අන්නේ text box එක ඉස්සරහා තියෙනවා plus icon එකක්. right. අන්නේ plus icon එක touch කරන්න ඕනේ. ඒ plus icon එක touch කරාට පස්සේ camera album shared කියලා ඔයාලට බලාගත්තා කොටස් තුනක් තියෙනවා. ඒකෙන් album එකට යන්න ඕනේ. right. album එකට ගිහිල්ලා ඔයා payment කරපු slip එක screenshot එකක් ගහගත්තානේ. හරිද? එතකොට album එක හරහා කෙලින්ම ඔයාගේ gallery එකට තමයි එක යන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මොකද්ද? ඔයාගේ screenshot එක select කරගෙන ඒක මෙයාට send කරන්න පුළුවන්.
හරිද? ඊට පස්සේ මම ඔයාලට දැම්මා සල්ලි දැම්මා ස්ක්‍රීන්ෂොට් එකක් මෙයාට මම දාලා තියෙනවා. මම එයාගෙන් අහලා තියෙනවා හරි නේද කියලා. ඕකේ කියලා දාලා තියෙනවා. ඊට පස්වර්ඩ් බලාගත්ත හැකි මෙයා දානවා නොටිෆයි කරන්න කියලා. ඔයාලට බලාගත්ත හැකි උඩ තියෙනවා transfer notify seller කියලා. හරිද? අන්න ඒක ටච් කරන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ ඔයාව ඔටෝම මෙතනින් බෑක් වෙනවා. හරිද? බෑක් වුණාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි තප්පර කිහිපයක් ඇතුළතදී ඔයාලට ඔටෝම වගේ USDT ටික ඔයාගේ Binance wallet එකට එනවා ඔයාලට බලා ගන්න මැසේජ් එකක් එයි. හරිද? කෙලින්ම ඔයාගේ Binance wallet එකේ funding wallet එකට තමයි USDT ටික එන්නේ. හරිද? right. එතකොට මම හිතනවා අද දවසේ අනිවාර්යෙන්ම ඔයාලට කතා කරපු දේවල් ටික ක්ලියර් වෙන්නේ නැති කියලා. එතකොට අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම එහෙනම් හම්බෙමු. Binance මේ cryptocurrency trading සම්බන්ධව හැමදාම මම ඔයාලට මේ විදිහට වීඩියෝ සීරීස් එකක් කරහා අරන් එනවා. මුලින් ඉඳන් හැමදේම. හින්දා අනිවාර්යෙන්ම ආව subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.